आसमां मिला जमीन को मेरी आधे आधे पूरे हैं हम तेरे नाम पे मेरी जिंदगी लिख दी मेरे हमदम. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද ඔයගලන්ට බලන්න පුළුවන් අපේ අක්කගේ බර්ත්ඩේ එක වගේම තව 3 දෙනෙක්ගේ බර්ත්ඩේස් අපි සෙලිබ්‍රේට් කරේ කොහොමද කියලා. හරි මං ඉතින් උදෙන්ම නැගිටලා ඇඳ හදලා මගේ උදෙන්ම බොන වතුර එක තමයි දැන් මේ බොන ගමන් ඉන්නේ ළමයි. මං සාමාන්‍යයෙන් උදේම වතුර බොනවා. ඒ වගේම ළමයි මං උදේම නැගිට්ටාම වැඩි කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. හරි ට්‍රැක් එකට එනකන් මං පොඩක් සයිලන්ට් ඉන්නවා. පොඩක් වෙලා ඉතින් ගල් වෙලා වගේ පැත්තක් බලාගෙන ඉන්නවා ළමයි මම මේ මගේ හැටි. ඊට පස්සේ ඉතින් ටිකක් වෙලා යද්දි අපේ චූටි මෑන් ආවා. මෙයා ඉතින් නිවාඩු දවසක් තිබ්බොත් උදේ ඉඳන් අපේ ගෙදර තමයි ඉන්නේ. ළමයි මම මහන්න දන්නේ නැහැ ඇත්තම කතාව. හැබැයි අපේ අම්මා මැෂින් එකේ මහම ආයිදි මං කවුරු නිකන් පුරුදු කරන්න කියලා. ඊට පස්සේ එයා මට මහන්න පුරුදු කරා. ඒ වුණාට මම දන්නේ නැහැ මම එහෙම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි මට පුළුවන් විදිහට මං ඉස්සෙල්ලාම එයාටයි මගේ චූටිටයි එතකොට යාගේ මල්ලිටයි කලිසමක් මැහුවා. මල්ලි නම් මැහුවේ කලිසමක් නෙමෙයි. ඔය ඔක්කොම ළමයි මම 100 පාරක් විතර මහා ලිහ තමයි මැහුවේ. මොකද මම දන්නේ මහන්න. හැබැයි මම කොහොමද මැහුවා ලස්සනට. මේ තියෙන්නේ අපේ චූටි බබාට. ඒ කියන්නේ අපේ ලොකු බබාගේ මල්ලිට මහපු එක. මේක නම් ඇත්තටම චුටක් මං හිතුවට වැඩිය ලස්සනට ආවා. ඉතින් අපි බලමු මම මේක තාසුටකින් මල්ලිට අන්දලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. දැන් ළමයි මේ vlog එක මැහුම් vlog එකක් වෙන හින්දා අපි යමු මගේ room එක අස් කරන්න. මට room එකක් නෑ ළමයි ඇත්තම කතාව කිව්වොත් මං ගොඩ හරියක් ඉන්න නුවරනේ. ඉතින් මට මෙහෙ මගේ කාමරයක් කියා මට මොනවත්ම නෑ ළමයි. ඉතින් මගේ ටේබල් එකයි ඒ ටික ඔක්කොම ටික විතරයි තියෙන්නේ. ඉතින් අපි ඒ ටික අස් කරමු. දැන් මේක මං කාලෙකින් නම් අස් කළා නෑ. ඉතින් අපි අස් කරමු. ළමයි ඔයගොල්ලොත් මෙන්න මේ වගේ පුංචි මතක එකතු කරනවාද මම වගේ. මේ තියෙන්නේ අපේ යුනි එකේ හදපු ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක්. මේක අර මොකක්ද ඒකට කියන්නේ අපි ඔරිජිනල් එක නෙමෙයි. ඉතින් මම මේ වගේ දේවල් එකතු කරනවා. මොකද ඕක පස්සේ කාලෙක බලද්දි ලොකු මෙමරි එකක් නේ අපිට. ඉතින් මම ඒවා එකතු කරනවා. ළමයි මේ තියෙන්නේ මගේ ටෙමු ඕඩර් එක. ඒක තාම එක තැනමයි ළමයි මම කාලෙකින් කැන්ඩි ගේ නැති හින්දා මට ඔය ඉතින් අරන් යන්න තැනක් නැහැ. ඉතින් මම ඒ නිසා ඔය ටික ඕම බෑග් එකේ දාලා තියෙනවා අපහු යනකම් ඔවා පාවිච්චි කරන්න. මේ ඉන්නේ ඉතින් මගේ පාසල් කාලේ මිතුරා. එතකොට මේ ඉන්නේ අපේ අම්මා. මේ ෆොටෝස් ඔක්කොම ළමයි ගොඩක් පරණ ඒවා. ඉතින් මම මේ ටික ඔක්කොම අස් කරලා මට බඩගිනි හැදුන නිසා මම කන්න ආවා. දැන් ඉතින් අහන්න එපා ඔච්චර ගොඩක් කන්නේයි කියලා. මම කන්නේ ඔච්චරයි ළමයි. පේනවනේ ඉතින් මගේ ඇඟ. ඔය වගේ මහතට ඉන්න ඕන නම් ඔයගොල්ලොත් ඔය වගේ ගොඩක් කන්න. කලින් දවසේ රෑත් කාලා හිටපු නැති නිසා මට කොයිදෝ නැති ලොකු බඩගින්නක් ආවා. ඒක තමයි ළමයි මම ඔය පෙරිතෙක් වගේ කන්නේ. ඕගොල්ලෝ ඒක ගැන වැඩි හිතන්න එපා. එහෙම තමයි ඉතින් නේද සුඩ බඩගිනි වුණාම කාලා ඉවර වෙලා ටිකක් වෙලා ගියාට පස්සේ අපේ චූටි බබා ආවා. ඉතින් මං එයාට මම මහපු ස්කිනර් එක ඇඳුවා ළමයි. ඒක එයාට ගානට තියනවා. මට හරිම සතුටුයි. එයාට ඒක ගාන තිබුණ එක ගැන. හලෝ කොහමද? හලෝ කොහමද? මෙයා ඉතින් අපේ ගෙදර එනවා කියන්නේ වාසියක් තමයි යාට. ඉතින් මේකත් එයාට දීලා මම ඉක්මනට ලෑස්ති වුණා. අපේ අක්කාගේ බර්ත්ඩේ එකට පොඩි බඩු වගේක් ගන්න තිබ්බා. ඒ බඩු ටික ගේන්න යන්න ඉතින් අපි ඉක්මනට ලෑස්ති වෙලා පිටත් වුණා යන්න. අපි ඉතින් යද්දි ළමයි මට මාස්ක් එකක්වත් දාගෙන යන්න අමතකුණා. මොකද ළමයි සෑහෙන්න රස්නෙයි. ඒ වගේම අවුවයි. ඉතින් මම එළියටවත් බහින්න නැතුව වීලකේ අංකල් එක්ක පොඩි කයියක් දාගෙන වීල් එක ඇතුළට වෙලා හිටියා. මොකද මට එළියට බැස්සොත් මම පිච්චෙනවා. ඒ වගේම රස්නේ නිසා. එළියට බැස්සෙන දුරට වැඩක් නැහැ ළමයි. මම ওই වීල් එක ඇතුලේ පුදුම විදිහට තැඹුනේ.
මට එපා වෙලා හිටියේ මොනා කරන්නද ඉතින් මම දැන් මේ අම්මලා එනවද නැද්ද කිය බල ඉන්නවා. මොකද මට ඕක අස්සේ ඉන්න බෑ පුදුම විදිහට තැම්බෙන්නේ ළමයි. ළමයි මම මේ දවස්වල පොළොන් අරගෙන ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති මම මෙච්චර රස්නේ තැම්බෙනවා අරකම එක කිවන්නේ ඇයි කියලා. මං ඉන්නේ පොළොන්නරුවේ. ඉතින් එතකොට කොහොමත් රස්නේනේ. ඉතින් අපේ අම්මට අනුකම්පා හිතලාද කොහෙද මට අයිස්ක්‍රීම් එකකුත් ගෙනත් දුන්නා. මං ඕකත් පීල් එක ඇතුලේ චෝර කරගෙන කෑවේ. එතනින් එහාට උන දේවල් ළමයි මට ඇත්තටම රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ අපේ අක්කා කේක් කපන දුර්ලභ දසනක්. නෑ අපේ අක්කගේ කේක් එක කපන ටයිම් එකත් ආව ළමයි. මොකද මම ගෙදර ආපු ගමන් නිදාගත්තා. ඒ වගේම ඔය කැන්ඩල් එක ගණන් ගන්න එපා. එයාට වයස එකයි නෙමෙයි. අපිට ඔක්කොම ගෙනල්ලා කැන්ඩල් එකක් ගේන්න බැරි වුණා. ඉතින් ගෙදර තිබ්බේ එකේ ඊටි පන්දමක්. ඔයගලන්ට මතක ඇති මගේ 1K උණ ඊටි පන්දම. ඉතින් ඒක අපි ගහලා එයාගේ කේක් එක කැපුවා. ඊට පස්සේ එයාගේ ඔෆිස් එකේ යාළුවෝ ටික ඔෆිස් එකේ සගයෝ ටික ඇවිල්ලා අපේ ගෙදර කොත්තු පාටියක් දැම්මා. ඉතින් මේ ඒගොල්ලෝ අපේ කුස්සියට ඇවිල්ලා අපේ අම්මගේ තනතුර බාර අරගෙන කරන මොහොතක්. ඉතින් ළමයි අපි ඊට පස්සේ පොඩි ගේම්ස් ටිකුත් කරා. ළමයි මට ඕගලන්ට මේ වගේ සවුන්ඩ්ස් දාන්න බෑ කොපිරයිට් ප්‍රශ්න නිසා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ අක්කාගේ බර්ත්ඩේ එක දවස අපි ලස්සනට ගෙවා ගත්තේ. ඉතින් මේ 19 වෙනිදා උදේ ළමයි උදේම මගේ මොනේ පිම්පල් එකට දෙකක්ම දාලා ඉතින් අපි උදෙන්ම ගියා අපේ චූටිගේ බර්ත්ඩේ එකට. අපි මොකුත් අරන් තිබුණ නැහැ. ඉතින් එයාට gift එකක් ගන්න කියලා උදෙන්ම අම්මයි මායි කේතරින් එළියට බහැලා යන්න පිටත් වුණා. ඇත්තටම මට එළිය නම් මොකුත් වීඩියෝ කරන්න බැරි වුණා. හැබැයි මම යද්දී ගෙදර එද්දී නම් අමතක නොකර වීඩියෝ කරා. ඇවිත් ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් කෑවා. අපි දැන් කලින් ක්ලිප් එක ළමයි කියන්නේ ගින් කවුරු හරි කඩාවත් වුණා. මට දැන් මතක නැහැ කවුද ආවේ කියලා. ඉතින් දැන් අපි නෙමෙයි මෙතන මම කියන්නේ අපි තව ටිකකින් යනවා කියලා අපේ චූටිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. මෙතන කැල්ල නම් මට දාන්න බෑ වොයිස් එක. මොකද මම මෙතන මොනවා කියනවද දන්නේ නැහැ. මෙතන වොයිස් එක දැම්මොත් ඕගොල්ලන්ටත් පිස්සු වැදෙනවා මටත් පිස්සු වැදෙනවා. ඒ නිසා ඉතින් මම වොයිස් එක කට් කරා. හරි අපි දැන් යන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ළමයි මගේ මොනේ පිම්පල් එක හින්දා මට කොහෙවත් යන්න හිතෙන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් එහෙම තමයි කොහෙන් හරි ගමනක් යන්න ලෑස්ති වෙද්දී මගේ මොනේ පිම්පල් එකක් ආවොත් මම ඇත්තටම මේ ගමන නොයා ඉන්න තරම්ම try කරනවා. මොකද මම ආස නැහැ එහෙම. හරි එහෙනම් අපි යද්දි හම්බෙමු. මේ ඉන්නේ අපේ බර්ත්ඩේ බෝයි. ඔගොල්ලෝ උදේ දැකියා කොණ්ඩේ බඳන් ඉන්නවනේ. මේ තියෙන්නේ ආගේ ටික කොණ්ඩේ. මෙයා ෆොටෝ එකක් ගන්න කිව්වට එන්නේ නැහැ ළමයි. හරිම අමාරුයි අල්ලගන්න ෆොටෝ එකක් ගන්න. හරි දැන් ඉතින් අපි යන ගමන් ඉන්නේ අපි කේක් එක කට් කරලා එක තැනකින්. ඊට පස්සේ තමයි රැට ඩිනර් එක ගන්න වෙන තැනකට යන්නේ. මං ඉතින් පොඩි ළමයා වගේ අර තිබ්බ තෑගිවල මකනයි අනම්මනම් ඔක්කොම අවසවස ගියා. ඉතින් දැන් අපි යන ගමන් ඉන්න ළමයි ඔයගොල්ලෝ තියන් අපිත් එක්ක අපි අද මොකද කරන්නේ කියලා බලන්න. අපේ චූටි මාත්‍යාට බයික් එකක් අරන් දීලා දැන් ඉතින් එයාට අපිවත් අමතකයි. බලන්නකෝ යා නිකන් පුරුදුයි වගේ පදින හැටි. හරි අපි දැන් යමු කේක් කපන්න. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති කේක් 3ක් ආගෙත් තියෙන කියලා. ඔය නිල් පාටික තමයි අපේ චූටි අබීගේ. අනිත් ඒවා තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ඔයගලන්ට තව ටිකකින් බලන්න පුළුවන්. අබීගේ අක්කලා දෙන්න තමයි ඒ ඉන්නේ. අබීගේ කිව්වට මේ ඉන්නේ අපේ අබීගේ කසින් සිස්ටර්ස්ලා දෙන්න. ඉතින් මේ දෙන්නගේ බර්ත්ඩේස් ඔක්කොම එකට තියෙන්නේ. ඉතින් එකට තමයි සෙලිබ්‍රේට් කරන්නේ. ඉතින් ළමයි ඔන්න ඔහොම තමයි අපේ අබීගේ අපේ අක්කගේ බර්ත්ඩේ දවසයි අපි සෙලිබ්‍රේට් කරේ. ඉවරයි කියලා නේද හිතුවේ? නෑ ඉවර නැහැ. දැන් අපි යනවා ඩිනර් ගන්න.
මේ පාර අපි හැමදාම යන තැනට නෙමෙයි ගියේ. ටිකක් වෙනස් තැනකට. ඒ වගේම මේගොල්ලෝ අපිව වෙල්කම් කරපු විදිය තව ටිකකින් ඕගලන්ට බලා ගන්න පුළුවන්. තව ටිකකින් නෙමෙයි ඉතින් ඕගලන්ට දැම්මම පේනවනේ ළමයි මොකද්ද උනේ කියලා. ඔය මම කන්දේ වාගෙන ඉන්නේ මෙතන ඉන්න මිනිස්සු රතින් යන්නේ මොනවද කියන්නේ ආස් කුරු දානවා. ඉතින් අපිට මොකුත් කියන්නත් බෑ ළමයි අවුරුදු කාලෙනේ. ඉතින් මොනා කරන්නද අපිත් කෑ ගන්න නැතුව ඉතින් ඉවසගෙන හිටියා. හරි ඔන්න ඔහොම තමයි මගේ දවස් දෙකක් ගෙවුනේ. ඉතින් අලුත් vlog එකක් අරන් එනකන් ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න.